ආයුබෝවන් යාළුවනේ නෙක්සෝරා ලැබ් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එනකන් මග බලන් ඉන්න මල්ලිලා නංගිලා වෙනුවෙන් තමයි අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. අද මම කියලා දෙන්නේ ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන්ම තප්පර කිහිපයකින් ප්‍රතිඵල බලන්නේ කොහොමද කියලා. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ Chrome browser එක open කරගන්න. දැන් search bar එකේ www.donets.lk කියලා ටයිප් කරලා සර්ච් කරන්න. මේක තමයි විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය. මෙතන තියෙන ස්කූල් එක්සෑම් රිසල්ට්ස් කියන බටන් එක ක්ලික් කරන්න. ඊළඟට එන තැනින් විභාගය විදියට GCE O-level examination කියන එක තෝරන්න. ඊට පස්සේ ඔයා විභාගය ලියපු අවුරුද්ද තෝරන්න. දැන් ඔයාගේ විභාග අංකය, ඒ කියන්නේ ඉන්ඩෙක්ස් නම්බර් එක හරියටම ටයිප් කරන්න. සමහර වෙලාවට ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකයත් මෙතනදී ඉල්ලන්න පුළුවන්. ඊට පස්සේ පහළ ටික් ලකුණ දීලා එතන තියෙන කැප්චා එක සම්පූර්ණ කරන්න. විස්තර ටික දීලා සබ්මිට් බටන් එක ක්ලික් කළාම ඔයාගේ ප්‍රතිඵල ලේඛනය තිරය මත දිස්වේවි. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා වගේම පහළ තියෙන ඩවුන්ලෝඩ් බටන් එකකින් PDF එකක් විදිහට ෆෝන් එකට සේව් කරගන්නත් අමතක කරන්න එපා. පොඩි දෙයක් මතක තියාගන්න. ප්‍රතිඵල දාපු ගමන්ම සයිට් එකට ගොඩක් අය එන නිසා සයිට් එක ටිකක් බිසි වෙන්න හරි ඩවුන් වෙන්න හරි පුළුවන්. ඒ නිසා එරර් එකක් ආවොත් කලබල වෙන්න එපා. විනාඩි කිහිපයකින් ආයෙ try කරලා බලන්න. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. OL ලියපු හැමෝටම හොඳම ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා නෙක්සෝරා ලැබ් අපි ප්‍රාර්ථනා කරනවා. අපි channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න. සුබ දවසක්.